යුද්ධයේ අවසානය උතුරේ දකුණේ රටේ ජනතාව ලබපු විජයග්‍රහණයක් ජයග්‍රහණයක් විදිහට හඳුන්වන්න බෑ. එය ගැටුමේ අවසානයක් විතරයි කියන එක ජාතික ජනබලවේගයේ ඉතා පැහැදිලිව අපි ඉන්න ස්ථාවරය ඒක තමයි ඇත්ත. මොකද අපි දන්නවා මේක රට අභ්‍යන්තරයේ ඇති වෙච්ච එකක්. එහෙම නැතුව රටක් තව රටක් එක්ක ඇති කරගත්ත යුද්ධයක් නෙමෙයි. ඉතා පැහැදිලිව ඒ යුද්ධය අවසන් කිරීමත් එක්ක රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ලැබුණා. ඒතර අපි දකින්නේ මේ යුද්ධය අවසන් කිරීමක්. මේ යුද්ධය අවසන් කිරීමට ආරම්භයේ ඉඳලම විවිධ අය කැප වුණා, අප වුණා, ජීවිත පරිත්‍යාග කරා, ඒ වගේම ආබාධිතත්වයටපත් වුණා. රටේ ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඉතා පැහැදිලිව එදා ආරම්භයේදී මේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයක් තිබුණා අපේ රටේ. ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය ආයුධ සන්නද්ධ අරගලයක හිටියා. ඒක පරද්දන්න පුළුවන් ආයුධමය යුදමය ක්‍රියාමාර්ගයෙන් පමණයි කියලා බොහොම ඍජුව පැහැදිලිව හිටපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ ස්ථාවරේ අපි අදත් හිටියේ. එතකොට ඒක ඉවරයි. එතකොට මේ යුද්ධය අවසන් වුණාට පස්සේ අපි සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට අපි 2009 මැයි මාසේ 19 යුද්ධය අවසන් වුණාට පස්සේ සතියකින් පස්සේ අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් යුද්ධය ඉවරයි. දැන් මේ පරිච්ඡේදය අවසන් කරන්න. දැන් අලුත් පරිච්ඡේදයකට අපි රටක් විදිහට යමු. දැන් අර යුද්ධය ගැන කතා කර තවත් මේක ජාතිවාදී අවුස්සවුස් හිටියොත් අපිට ඒ යුද්ධය අවසන් කිරීමේ ප්‍රතිඵලයේ ජනතාවක් විදිහට භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් අලුත් පරිච්ඡේදයකට වහාම උතුර සහ නැගෙනහිර ගොඩනැගීම සඳහා වෙච්ච කාර්යසාධක බලකායක් පිහිටවන්න සියලු දේශපාලන පක්ෂ එකතු කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන අවුරුදු 2ක කාර්යසාධක බලකායක් පිහිටවලා විනාශ වෙච්ච උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යලි ගොඩනැගීම සඳහා වෙච්ච මැදිහත් වීමක් කරන්න අන්න එහෙම අපි යෝජනා ගොඩක් ඉදිරිපත් කරා. ඒවා ක්‍රියාවට නැගුවේ නැහැ. එහෙම කරා නම් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. දැන් මේ ඇත්තටම ගත්තොත් මැරිච්ච දේශපාලඥයෝ ටිකක් ඉන්නෝනේ. දේශපාලන වශයෙන් මැරිච්ච. ඒ කියන්නේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච මැරිච්ච දේශපාලඥයෝ ටිකක් මේක පාවිච්චි කරගන්න හදනවා ඒගොල්ලන්ට පණ ගන්න. ඉතින් අපි ඒකට කැමති නැහැ. දැන් ඇත්තටම තියෙන්නේ සාමය පිළිබඳ සාමය ගොඩනැගීම පිළිබඳ අභියෝගය. දැන් ජනාධිපතිතුමත් අද ඉතා පැහැදිලිව ඒ කතාවේදීත් කියන්නේ දැන් අපිට තියෙනවා අපි සියලු දෙනාම එකතු වෙලා සාමය ගොඩනැගීමේ අභියෝගය. අන්න ඒකට අපි මැදිහත් වෙමු. නැවත මෙවැනි යුද්ධයක් රට තුල නිර්මාණය වෙන්න ඉඩ නොතබන එක. ඒක තමයි ප්‍රධාන එක. ඒතර යම් කිසි කෙනෙක් මේක පාවිච්චි කළා කොයි පැත්තෙන් වුණත් ඒක දෙමළ ඩයස්පෝරාව පැත්තෙන් සිද්ධ වුණත් එහෙම නැත්නම් වෙනත් ජාතිවාදී කණ්ඩායම් පැත්තෙන් සිද්ධ වුණත් ඒක වැරදි. එහෙම දේවල් වලින් සිද්ධ වෙන්නේ ආපහු යුද්ධයකට පාර කැපීමක්. ඒ නිසා ඒක වහාම නතර කරලා අපි දැන් සාමය ගොඩනැගීමේ අභියෝගයේ බාර අරගෙන රජයක් විදිහට ජාතික සමගිය ගොඩනගලා සාමය ගොඩනැගීම සඳහා යන්න ඕනි. අන්න ඒ නිසා තමයි 2009 යුද්ධය ඉවරලා සතියකින් අපි යෝජනා කරේ අර වගේ කාර්යසාධක බලකායක් පිහිටවලා අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නේ රටේ ජාතික මූලික ප්‍රශ්නයසේ සලකලා මාස 6ක කාලයක් තුල ඒ පිළිබඳ සම්පූර්ණ නාමාවලියක් ඉදිරිපත් කරලා ඒ අයට සාධාරණ ඉටු කරලා සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසම පිහිටවලා ඒ යුද්ධයෙන් විනාශ වෙච්ච ජීවිත ඒ වගේම හානියටපත් වෙච්ච පවුල් ඥාතීන්ට ඒ පිළිබඳ ඇත්තම ගත්තොත් අපි කියන්නේ දුක නිවා ගැනීමේ යාන්ත්‍රණයක්. ඒ හැමෝටම සිද්ධ වුණානේ ඒක. ඒ දුක නිවා ගැනීමේ යාන්ත්‍රණයක් පිටවලා මේ පරිච්ඡේදය අවසන් කරන්න. ඉතින් ඒක කරේ නැහැ. ඒක නොකරපු එකේ ප්‍රතිඵලයේ විදිහට අද වෙනකොටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිල් එකේ ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් තියෙනවා. ඒගොල්ලෝ මැදිහත් වුණත් නැතත් අපි රට තුල සාමය සහ ජාතික සමගිය ගොඩනැගීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.